ආයිබෝවන් වණක්කම් තෙරුවන් සරණයි මුම්මනිහල් 3 අපි අද කතා කරන්නේ අලුත් මාතෘකාවක් ගම් වතුර ගැන දුල පුතාලා දැනගන්න ඕන කොටස් ගොඩක් මම කියනවා මොකද මාතර දිස්ත්‍රික්කයේ මාකඳුර කිව්වම ගිය අවුරුද්ද නම් ඊට උඩින් අවුරුදු වල නම් සමහර ලාට වාර 50කට ආසන්න සංඛ්‍යාවක් අවුරුද්දේ ජල ගැලීම් වලට ලක් වුණා. නමුත් දැන් නම් ටිකක් ගඟ සුද්ධ කරපු නිසා මොකද ගම් වතුර කුඩා ගම් වතුර වෙන්නේ නැහැ. කිරබාර උතුරා ගැලීම නිසා දැන් අද ගම් වතුර කමුරු පිටියට එන්න පුළුවන්. දැන් ඊ රාත්‍රී කිරබාර උතුරුවම දෙයන්තරයට ඊට පහුවෙනිදා මා කඳුර විශාලයට එනවා. ඊට පස්සේ කමුරු පිටිය ප්‍රදේශයට වතුර ගලාගෙන. වැවයි දාගබයි ගමයි පන්සලයි. ඒ පැරැන්නන්ගේ නේද සංස්කෘතිය. වැව තමයි ප්‍රධාන. හැබැයි මිනිස්සුන්ගේ ක්‍රියාකලාප නිසා මිනිස්සුන්ගේ වැරදි ක්‍රියාකලාප නිසා මුළු ගමක් වැවක් වෙනවා. මේ මිනිස්සු කොච්චර කිව්වත් තමන්ගේ වැරදි ක්‍රියාවන් හදාගන්නේ නැහැ. ඉස්සරහටත් පහත් බිම් යට කිරීම තීක්ෂණම සිද්ධ කරනවා. මොකද ඔවුන් හරි දක්ෂයි තමන්ගේ ආත්මාර්ථකාමී බලාපොරොත්තු දෙසා මේ පහත් බිම් ගොඩ කරා. තීක්ෂණ උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට நீர் இன்றி உயிரினங்கள் எதுவுமே வாழ முடியாது. ජලය නැතුව ජීවීන් කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. නීර් ජලය ඉන්ද්‍රි නැතුව උயிரினங்கள் කියන්නේ උயிர் කියන්නේ ප්‍රාණ. උயிரினங்கள் ප්‍රාණය ඇති අය ජීවීන්. එදුමේ වාල මුඩියාද. කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. අන්න ඒ නිසා තමයි පැරණි සංස්කෘතිය කියන්නේ පැරණි කියමන් වල කියන්නේ වැවයි දාගබයි ගමයි පන්සලයි. අදනාලේ ආදිකාල මක්කල් ඒ නිසා තමයි ආදිකාලේ මිනිස්සු நீர் நிலையங்களுக்கு அருகிலேயே அருகில் அசல වසිත්තු වන්දන ආදිකාලේ මිනිස්සු ජලය ලබාගත හැකි ස්ථාන තමයි වාසය කළේ. නදි කැරෙයිහලින් නදි කියන්නේ ගංගා අයින්වල පෙරුම්බාලානවේ ගොඩාක් අය නදි කැරෙයික්කු අරුහිල් ගංගා අයින් අසල සමීපමාහ නැත්නම් සමීපමාහ අසල කියන්නත් පුළුවන් අරුහිල් නැත්නම් සමීපමාහ අමෙයින් දිරුප්පදෙයුම් නාම් අවදානික්කලාම් අන්න ඒ තැන්වල නතර වෙන්න අපි අවධානය යොමු කළා. එයාලා වගේම අපිත් අවධානය යොමු කළා. දැන් ඒ නිසා ජලය නැතුව බැරි නිසා තමයි ඒ ආසන්නෙට ගොඩක් ජනතාව එන්නේ. ආරු දැන් අපිට මේකෙදි රචනාවකට යන්න පුළුවන් ලස්සනට. ගඟක් ගැන කතාවකට. දැන් ඒකේ ආරම්භයක් මම ගන්නම්. ඉස්සරහට ගඟක් ගැන සම්පූර්ණ රචනා චරිත කතා යටතේ කියලා දෙනවා. එක එක කතා යටතේ. ආරු තන් කදේ කූරු හිරදු. ගංගාවක් තමාගේ කතාව පවසයි. බලන්න ගංගාවක් කතා කරන හැටි. 7 8 9 10 11 වසර දක්වා දරුවන්ට ගිරවිකගේ කතාව, වාහනයක් කතාව, ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා කියන්නේ. තම කතාව පැවසී. නේද? ආරු තන් කදේ කූරු හිරදු. ගංගාව ආරු කියන්නේ ගංගාව, නදි. නදි කියලාත් කියනවා, ආරු කියලාත් කියනවා. ආරු කියන 6ටත් හොඳයි. එන්නේ උංගලුක්කු තෙරිහිරදා ඔයාලා මාව දන්නවද? நான் මැලෙයිල්ලිරුඳු මම කන්දක සිටන් පායින්දු තවන්දු ඕඩි වරහිරේන් ඕඩි වරහිරේ මම එන්නේ උංගලුක්කු ඔයාලා තෙරිහිරදා ඔයාලට මාව තේරෙනවද? ඔයාලා මා ගැන දන්නවද?
நான் மலை මම කන්දක් උඩ මැලේ ඊල් ඉරින්දු කන්දක් උඩ සිටන් පායින්දු පැනලා තවල්දු බඩගාගෙන ஓடி வருகிறேன் දුවල එනවා இப்போது நான் யார் என்று உங்களுக்கு புரிந்திருக்கும் என நினைக்கின்றேன் දැන් මම ඔයාලා කවුද කියලා අවබෝධ කරගෙන ඇති කියලා මම සිතමි. හැබැයි ගංගාව නේද මහා ජල ගැල්මක් වෙලා නේද අපිව පීඩා කරන තැනටපත් වෙනවා නේද? අන්න ඒ වගේ කතාවක් තමයි අද කියන්නේ මා කඳුරට ගම් වතුර. ගම් වතුර පිළිබඳ සම්පූර්ණ සජීවී රූප රාමු සමග තමයි මේ කතාව කියා දෙන්නේ. හරි. අපි බලමු ඊළඟ කොටසෙන් කොහොමද ගම් වතුර ගැන අපි කතා කරන්නේ කියලා. ඔව් දුල පුතාලා ගම් වතුරක් ගැලුවට පස්සේ විශේෂයෙන්ම ඔයාලා ආරක්ෂිත ස්ථානවලට යන්න ඕන. ඊළඟට ගම් වතුරේ කිසිම කෙනෙක් කලබල කරලා ළමයි පුඩා ළමයි කලබල වෙන්න හොඳ නැහැ, කලබල කරන්න හොඳත් නැහැ. ගම් වතුරක් එනකොට බොහෝ දුරට දැන් මාධ්‍ය දියුණු නිසා දැනුම් දෙනවා. ඉහෙලේ. මොකද මාධ්‍ය මගින් බොහෝ දැනුමක් තියනවා. විශේෂයෙන් පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂිත ස්ථානයකට යන්න. දැන් මේ ප්‍රදේශයටත් මාකදුර ප්‍රදේශයට මං හිතන්නේ ගලනකොට අවුරුද්දකට මං හිතන්නේ ගිය අවුරුද්ද නම් 50 වතාවකට ආසන්න ප්‍රමාණයක් ගැලුවා මීට ඉස්සෙල්ලම. දැන් ගඟ ටිකක් සුද්ධ කිරීම නිසා රොන්මඩ මේ අවට ගස් ඉවත් කරලා ගොඩක් පිරිසිදු කිරීම නිසා සාමාන්‍ය ගම් වතුරේ නෑ. නමුත් කිරබාර උත්තිරීම නිසා දෙයයන්ද්‍ර ප්‍රදේශය යට වෙනවා. ඊට පහුවෙනිදා වෙනකොට මාකදුර ප්‍රදේශය යට වෙනවා. ඊට පස්සේ රන්සෑගොඩ කඹුරුපිටිය දක්වා නේද? කඹුරුපිටිය තමයි අද ගම් වතුරේ. එතකොට අපි විශේෂයෙන් දැනුවත් වුණාට පස්සේ දරුවෝ කොයි මොහොතකවත් වැව් ගංගා මුහුද ආශ්‍රිත අනවශ්‍ය ලෙස පීනන්න පනින්න යන්න හොඳ නැහැ. අපිට දකින්නේ දරුවෝ හරි සුන්දර ලෙස වතුර නේද? නමුත් ඒ ජලය අවශ්‍යයි. නමුත් ඒ අනතුරුදායක ලෙස එතෙන්ට යන්න හොඳ නැහැ. බෝට්ටුවක ගියත් දෙපැත්තට සමානව වාඩි වෙන්න ඕන.
එකපාරක් මට මතකයි මාතර තාම සින්දුවකුත් තියෙනවා ආසයි බයයි කියලා බෝට්ටුවක් තිබුණා. ආසයි බය බෝට්ටු වෙනමයි. ඒකේ ගියාය අනතුරකට ලක් වුණා. ඒතර බෝට්ටුවේ දෙපැත්තේ සමානව ඉන්න ඕන විශේෂයෙන් ආරක්ෂිත ඇඳුම් ඇඳ ගන්න ඕන. දැන් මෙහාටත් බෝට්ටුවක් දීලා තියෙනවා හදිසියෙ මොකද විභාග තියෙන දවස් ඒ නිසා රජයෙන් බෝට්ටුවක් ලබා දීලා තියෙනවා. යන්නේ මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ගම්වතුර තත්ත්වය අපි මාකඳුරේ දකින්නේ. දැකලා පස්සේ දරුවන්ට ඕන උපදෙස් ටික දෙන්න. මාකඳුර ගම්මානය කියන්නේ මාතර ඉඳලා කිලෝමීටර් 20කට සැතපුම් 17ක් දුරින් තියෙන ගම්මානය. මේ හරියේ ජීවත් වෙන අය තේ පොල් කුරුඳු තමයි විශාල වශයෙන්ම මේ හරිය වගා කරන්නේ. Oh, ඒක. ඉතින් මෙහාට ගම්වතුර ආවට පස්සේ ගොඩක් මිනිස්සු අසරණ වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ පහත් බිම් යට කිරීම අපේ ගොඩාක් මුතුන් මිත්තු කියන්නේම අපිට. පැරැන්නෝ කියන්නේම මේ පහත් බිම් යට කිරීම විශාල වශයෙන් සිදුවීම නිසා දැන් ප්‍රධාන පාරවල් වලින් තමයි මේ වතුර ටික ගලාගෙන යන්නේ. මිනිස්සු තීක්ෂණව ඒ දේ තවමත් කරනවා. හැබැයි ස්වභාව ධර්මය සහ ඒ තමන්ගේ හිත දන්නවා තමන් කරන්නේ වැරදි වැඩක් කියලා. පහත් බිම් යට කිරීම විශාල වශයෙන් කරනවා. ඒකෙන් ගොඩාක් පීඩාවට පත් වෙනවා අන්තිමට මේ ගංගාවට එන වතුර ගලාගෙන බහැලා යන තැනක් නැතිව. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාවගේ බොහෝ කුඹුරු මේ දවස්වල වපුරලා තියෙනවා. ඒකට මේවට හානි වෙනවා.
තේවා ගාවන් තියෙන ඒවට හානි වෙනවා. ඉතින් මේක ස්වාභාවික විපතක්. ඒකෙදි බොහෝ දුරට ගම් වතුරින් යට නොවිච්ච අය ඉන්නෝනේ නේද? ඒතර ඒ අය උදව් කිරීමත් යුතුයකම. මාකදු ප්‍රදේශයේ ඇති වී තියෙන ගම් වතුර තත්ත්වේ දැන් හෙට වෙනකොට රංචගොඩ නේද? ඊට පස්සේ තමයි කමුළුට එන්නේ. එතකොට දවසක් කර දවසක් තමයි මේ ප්‍රදේශ යට කරගෙන මුහුදට වතුර ගලා බහින්නේ. ඉතින් මේ සිද්ධිය තමයි මාකදුරු ප්‍රදේශයේ ගම් වතුරේ තියෙන පසුවිපරම. ඉතින් අපේ නිසා බොහෝ දුරට අනාගතයේ හැදෙන දුවා දරුවන්ට තමයි මේ පාඩම කියන්නේ. පහත් බිම් යට කරන්න හොඳ නැහැ. මේ තියෙන පහත් බිම් ටික හරි යට කරන්න හොඳ නැහැ. මොකද අපි පාසලෙදි ඉගෙන ගන්නවා පරිසරය සුරකිමු කියලා. ලස්සනට පොත හදලා තිනවා. මම දැකලා තියෙන පොත්. පරිසරය සුරකිමු කියලා. දැන් සින්දන් අපද්‍රව්‍ය දාන්න එපා ගංගාවට. හැබැයි ඒවා අපි පොත්වලින් ඉගෙන ගත්තට මදි. අපි ඒක පොළොවට ක්‍රියාත්මක කරලා නැති නිසා මේ දරුවන් වෙනුවෙන් තමයි මේ පණිවිඩය ලබා දෙන්නේ. ඒ නිසා අපද්‍රව්‍ය වතුරට දාන්න හොඳ නැහැ. පහත් බිම් ගොඩ කරන්න හොඳ නැහැ. ඉතින් ওই දෙක ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන. මෙන්න මේ ගම් වතුර තත්ත්වය තමයි අපි මේ දකින්නේ. මීට පෙර ගම් වතුර තත්ත්වයේදී බොහෝ නිවාස යට වුණා. ඒවයි රූපරාමුත් තියෙනවා. අද ගම් වතුර තත්ත්වයේ රූපරාමුත් තියෙනවා. හරි. අනාගතේ අපි මේ පහත් බිම් ගොඩ කිරීම සඳහා ඒවෙන් අපි ඈත් වෙන්න ක්‍රියා කරමු. හරි. වණක්කම් මුම්මනිහ තුනේ තෙරුවන් සරණයි.